යෝ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් වෙල්කම් කියලා පිළිගන්නවා ගේමින් සනායස්ල් YouTube channel එකට. ඉතින් අපි ප්ලේ කරන්න යන්නේ අද ඉතින් මේ Granny Chapter 4 කියන ගේම් එක. මේක ඔරිජිනල් ගේම් එක නෙමෙයි කියලාත් කියනවා කට්ටිය. ඒ වුණාට මම ඉතින් ප්ලේ කරලා බැලුවා මොකද වෙන්නේ කියලා. පොඩ්ඩක් අමාරුයි සීන් එක. ඒ කියන්නේ මේක අර කෑලි විදිහට තියෙන්නේ, තනිකර ගේම් ප්ලේ එකම නැහැ. නෑ මං කියන්නේ ගේම් ප්ලේ එක තනිකර තියෙනවා. මං කියන්නේ මේ කෑලි අරගෙන මං ගාපු සීන් එකක්. කොහමරි ඉවරයි නකන් ගැහුවා ඉතින් කොහමරි හරිද? හරි ඉතින් ගේම් එක ඇතුලේදී සෙට් වෙමු. ඕකේ ඉතින් ඔන්න අපි ගේම් එකේ ආවම ස්කිප් කරලා ඔයගලන්ට යත හැකි ඕනනම් ඉන්ට්‍රෝ එක ඔයගලන්ට පැත්තේ පේන මල්ලා. මේ කවුද මේ? අට්ටි මොකෙද කද්දේ උනේ? day 1 ඕකේ. ඒත් මම පණ පිටින් සඳමාලී කියලා මම ඔන්න නැගිට්ටා ගයිස්. හරිද? ඔයගලන්ට වෙච්ච සීන් එක මම පැහැදිලිව කිව්වොත් අර මේ ඔයගලන්ට තුනේ ග්‍රැනි තුනේ මට මතක ඇටියට අර කෙල්ලෙක් හිටිය පොඩි කෙල්ලෙක්. අන්න එයා මේ මොකද්ද එයාගේ මහත්තයා එහෙම සීන් එකක් තමයි තියෙන්නේ. ඒගු තමයි උන් ඔක්කොම හොල්මන් හොඳේ හොල්මන් සීන් එකක් තමයි. උන් ටික ඇවිල්ලා තමයි මේ උන් ටික මේ ඒගු ඇවිල්ලා තමයි මට කෙලිය දැන්. හරිද? පාඩුවේ ගමනක්වත් යන්න දෙන්නේ නැහැ. දැන් මම කාර් එක උස්සලයි කියලා මට සීන් එකක් අරංචි වුණා. අපි මේ හොයාගෙන යතුරක් හම්බුණා. මට දොරේ යතුර හම්බුණා. මම දැන් හිර කළා සීන් එකක් තියෙන්නේ. සීන් යන්නේ මේක තමයි වෙලා තියෙන්නේ. අපිට බඩුවයක් හොයාගෙන දෙන මේක එහෙන අමාරුයි ගයිස්. හොඳේ ඔයගලන්ට ඒක කියන්න ඕනේ. මේක ඔරිජිනල් ගේම් එක නෙමෙයි කියලාත් කියනවා. ඇත්තක් දන්නේ නැහැ. ඉතින් මේ මෙන්න මේ ඉස්කරි ටීචර් ග්‍රැනීගෙන් තමයි ඔන්න ඔය જાති එකක් ඉල්ලන් තිබ්බේ. එල්ල කියලා. මිටිගම්. ඔයගොල්ලෝ දැන් නේද මේ සීන් එක දැනගත්තේ? ඒක තමයි. කවන්නේ දැන් හරි දැනගත්තනේ. ඕකේ. අන්න එනවා ග්‍රැනී එනවා. ග්‍රැනීව දැක්ක කල් නේද ගයිස්? ඔයගොල්ලෝ අන්තිමටම ග්‍රැනී එක බැලුවේ කීයේද? කීවෙනි එකේද? අපි මැරතන් එකේ මට හරියට මතක නැහැ. මට මතක ඇටියට 15 වගේ. 14 හරි 15 හරි. අද කවද්ද? අද 22 නේ. මට දවස කියන්නත් බැරි වුණා අද. අද අපේ 22 වෙනි දවස. 22 නේද? ඔව් 22 තමයි. අද නිකන් මම පොඩි අවුලක ඉන්නේ හින්දා ගණන් ගන්න එපා. මේ පොඩි සීන් එකක් වුණා. ඒ හින්දා මට එන අවුල්. ඒ වුණාට මං ඉතින් පටන් ගත්ත වැඩ ඉවරයක් කරනවා. කොහොම හරි අපේ දවස් 30 මං කොහොම හරි අදයි යනවා. ඒක ඉතින් ඔයගොල්ලන්ට කියන්න බැරි සීන් එකක්. ඉතින් සිද්ධි කියන්න බෑ. මගේ යාළුවා නම් දන්නවා සීන් එක. ඔයගොල්ලෝ දන්නේ නැහැ ඉතින්. හරි ඉතින් ඕවා ගැන කතා කරන්න ඕනේ මේ ගේම් එක එන්ජොයි කරමු ඉතින්. පොත ගත්තා හොඳේ. දැන් ওই පොත ඕනේ මට අන්තිමටම මේ නැත්තම් ඔය මේ අපිට ගහපු එකයි ඉන්නේ. අපි කාර් එකෙන් එනකොට අම්මට ඇවිල්ලා නේද? කාර් එකෙන් එනකොට අර එකෙක් ඇවිල්ලා අපිට කෙලි කවුද මේ සෙන්ඩරීනාගේ මහත්තයා. හරිද? සෙන්ඩරීනා නේද? මට මං හිතන්නේ මං හරියට නම කිව්වා. අන්නේ ආයි මහත්තයා එනවා ඔය පොත අරපු ගම. හරිද? ඌවත් බොරුවට උස්ස ගන්න ඕනේ නෑනේ. ග්‍රැනි ග්‍රෑන්පා දෙන්නම ඉන්නවනේ. ග්‍රෑන්පා මචං මෙන්න මේ පැත්තේ ඉන්න. ඔයගොල්ලන්ට පෙන්නන්නම් දැම්මා. ඉන්න අම්මට සිතාරක ඉන්නවා නේද? ග්‍රෑන්පා හම්බෙනවා. මෙතන නෙමෙයි ඉන්න එහා පැත්තේ. තව වටයක් යන්න ඕන අපි. තව පොඩ්ඩක් කටහඬ අමුතු ඉන්නක් ඇති හෙම්බිරිස්සා. මට පොඩ්ඩක් සීන් එකේ අන්න ඉන්න ඩයල් එක. පේන ඇති ඔයගොල්ලන්ට. මට උතනක් පොඩි වැඩක් තියෙනවා. ඒ හින්දා ඔක අයින් කරන්නත් ඕනේ. ඊට කලින් කතුර අරන් යන් අපි. කතුර ඕනේ අපිට. මේ වරින්. ග්‍රෑන්පා මේනවද? අඩ මේ හරි. ඔන්නේ උතන හෙලවෙන්නේ නැහැ. උට පේන්නේ නැද්ද? වයසයිනේ දැන්. ආයෙන පස්සෙන් එන යංගෝ දෙන්නත් එක්ක වට. මචං මේවට වට ගන්න පුළුවන්. වටරේ මේ වෙට්ටු දාන්න පුළුවන් එකෙත් පෙන්නවනේ මේ ගේම් එක ගහනවා නම් මචං. හරිද? පොඩි අමාරු සීන් එකක් තියෙනවා මේක. මේ කියන්නේ ග්‍රැනි තුනෙත් පොඩ්ඩක් සීන් එකක් තිබ්බා. දෙක තරම් නෑ. දෙකට වඩා තුන අමාරුයි. තුනට වඩා හතර අමාරුයි. හොඳේ. මේකේ වුණාට ඔරිජිනල් ගේම් එකේ නෙමෙයි කියලාත් කියනවා. ඉතින් ඇත්තක් දන්නේ නැහැ. හොඳේ. මට හම්බෙච්ච ගේම් එක මේක තමයි. මම වීඩියෝ නම් මනම් එහෙමත් බැලුවා පොඩ්ඩක්. මේ බැලුවා මට මේ ගේම් එක තමයි හම්බුනේ. මම හිතන්නේ මේක තමයි ගේම් එක ඉතින්. අනේ වන්දා
කවන්නේ මට හම්බෙච්ච ගේම් එකකින් මම ගහනවා දැන් මේක තමයි 4 කියලා අපි ගමු ඕකේ අම්බර සිනේ කියයිද මේකේ දැක්කම ඔය පොඩ්ඩක් රතු වෙනවා විතර එච්චරයි එන අවුලන්නේ දැන් අපිට තව මොනවද හොයාගන්න තියෙන්නේ අපිට එහා පැත්තට යන්න ඕනේ ඒ හින්දා පොඩ්ඩක් අරගෙන ඉන්න වැණි ඉන්න අපි මේක වට්ටලා මේ පැත්තෙන් එන්න ඕන දැන් එයි සද්දෙට එනවා දැන් නම් ඕකේ කෝ එන්නේ නැද්ද අයියෝ හරි ඒ මොකක්ද කතුර වැඩක් නෑ බං අපිට තියෙනවා මේකෙන් නෑ එනයක් ගලව ගන්න ඔයනේ එන්න මෙහෙන් අස්සෙන් ගිල්ල යන්න මේටි එන්න මේක යන දෙක ගලව ගන්න ඕනේ හරි අපි ඊට ඕනේ දැන් මෙන්න මේක ඒක නිකන් අර මේ ලීවර් එකක් වගේ කරන්ට් එක පාස් කරන්න ඕනේ ලීවර් එකක් ඒක සරලව කියනවනේ ස්විච් එකක් දාන්න ඕනේ එක අර ග්‍රෑන්ඩ්පා හිටපු තැනට ඔන්න ඕක තමයි ගිහිල්ලා අපි හයි කරන්න ඕනේ හරිද ග්‍රැනීනවා මේ පැත්තෙන් මම කැපෙනවා මේ පැත්තෙන් දැන් කොහෙන්ද එනවා දැන් මම මේ කැපෙනවා මේ පැත්තේ එළිය සද්ද ඇහෙනනම් ගණන් ගන්න එපා වහිනවා හොඳේ මේ දැන් වැස්ස පටන් ගත්තා නියම් සූ ගාන සද්ද වැස්සත් පටන් ගත්තා මේ දැන් කවන්න හැබැයි එන ආතල් හැබැයි මේ ගේම් මැප් එහෙම රෙකෝඩ් කර කර ඉන්නේ නැද්දි වැස්සා වත් නම් එන ආතල් උඹලට එහෙමද කමෙන්ට් එකක් දාලා යන්න තාම වීඩියෝ එක ලයික් එකක් දැම්මේ නැද්ද ගිහිල්ලා දාපන් මම මරුන් කන්න නැතුව හරි ඒව කියන්නේ හරිද යාළුවන්ට එහෙම කියන්නේ ඕකේ ගිහිල්ලා ලයික් එකක් දාන්න ඉතින් දැන් අපිට තියෙනවා මොකද්ද මේ ගයිස් මට පොඩ්ඩක් පෙරදුනා කලින් අර මේ මොකද්ද අර දුමුරු පාට පොතක් හොයාගත්තේ ඒක නෙමෙයි මචං අර අරු වෙනකන් අර මොකද්ද දෙන්නදීනාගේ මිනිහා අන්නු මේ එන්න ගන්නේ ඔය පොත නෙමෙයි කළු පාට පොතක් තියෙනවා මට ඒක චුට්ටක් වැරදුනා හරිද අපි මෙතෙන්ට ගිහිල්ලා අර මේක ආයි මෙතෙන්ට ගියේ කොහොමද නෑ අපි ගත්තේ නෑ ඒක නේද ඕකේ මේක දාන්න අපි එළියට යන්න ඕනේ කොහෙන් එනවද දන්නේ කොහෙන් ඇවිල්ලා කෙලියෙත් දන්නේ මට ඒකයි බය බං මේක එන පරිස්සමෙන් ගන්න ඕන ගේම් එකක් අන්න ඒකයි අවුල ආවට කියන්න බැරි නම මම මේක හાર્ඩ් මෝඩ් වලින් ප්ලේ කරන්නේ හොඳ එකක් කියන්න ඕනේ මම ඊසි නෝමල් නම් අවුලක් නෑ ඉතින් හાર્ඩ් මෝඩ් එකෙන් ගහද්දි පොඩ්ඩක් අවුල්නේ නේද එක්ස්ට්‍රීම් දැම්මේ නෑ මම මේ කොහොමත් කියලා වෙනවයි කියලා දන්න හින්දා බොරුවට ඉල්ලන් මේ කන්න ඕනේ නෑනේ නේ එහෙනම් හાર્ඩ් මෝඩ් එකෙන් ගාමු දැන් ඊළඟට අපිට තියෙනවා දැට් එකක් හම්බ වුණා ඒකේ පොත තියෙනවා මේක තමයි මම අර කියපු පොත හරිද මේක ගෙනහිල්ලා දාන්න කලින් අපි ඉතුරු වැඩ ටික කරගමු නැත්නම් මල කරදරයක් වෙනවා අර යකා මේක දාගමු බීමට දැන් අපි ගිහිල්ලා එලි කරන්ට් එක දාලෙමු සෝරි කරන්ට් එක නෙමෙයි මේ මේක කරන්ට් එක කියලා නෙමෙයි කියන්නේ එතන මේ දොරක් කරගන්න ලීවර් එකක් මේක හරිද එතනින් අරින්න තියෙන්නේ මට අර කරන්ට් එක දාන්න ලීවර් එකක් කිව්වහම මට මතක් වුණේ යන්නේ ඒක අම්මට ඒ ගෑණි දැක්කම පොඩ්ඩක් මූණ වහ ගන්න හොඳේ නැත්තම් ළඟට ඇවිල්ලා තුරුල් කරගනි ඊට පස්සේ අපිට කියන්න එන්න එපා හරිද හරි ඕකේ අරු අතර හෙලවිලාවක් නැහැ නේද මම දැන් එකපාරක් වෙට්ටුවක් දාලා ආවනේ මට පේන්නේ මූ වටයක් ඇවිද්දවන්න වෙයි වගේ යම සිය පප්පා මත් එක්ක යන්නේ අන්නේ වෙන්න මොකද්ද බං අතේ තියෙන දෑකැත්තන්ට මම දැක්කන්නේ වගේ දෑකැත්තක් වගේ යකෝ 100යි හරි දෙන්න වෙනවනේ මට ඔය පෙන්නන්න බැරි එනකොට නිකන් වයිබ්‍රේට් වෙනවනේ ඔයගොල්ලෝ ගහද්දී ඔය එනකොට දැක්කොත් වයිබ්‍රේට් වෙනවා හරිද වයිබ්‍රේට් ඔන් කරලා නැත්තම් ඉතින් ඒක වෙන්නේ නැහැ හොඳ ඒක මගෙන් අහන්න එපා වයිබ්‍රේට් වෙනවා තව අනික මේ නෝයි කානික ගේම් එක හෙල වෙනවා හරිද ඇත්තට මේ දවස්වල නම් ඩේටා කැපිල්ල පට්ට විදිහට ගිහලා තියෙනවා දැන්ට මම GB 70ක් 80ක් විතර කපලා තියෙනවා හරිද ගේම් එක ඩවුන්ලෝඩ් කරන්න ඕනේ ඒක ඩිලීට් කරන්න ඕනේ තව මේක වීඩියෝ එක එක්ස්පෝර්ට් කරන්න ඕනේ එක්ස්පෝර්ට් කරලා වීඩියෝ එක අප්ලෝඩ් කරන්නත් ඕනේ වීඩියෝ 30ක් ඉන්න හිතන්නකෝ ගේම් 30ක් මගේ අම්මෝ හිතා ගන්න හොඳේ එහින්ද මහන්සියට ලයික් එකක් දාන්න ඉතින් මගේ සල්ලි නෙමෙයි හරි එහින්ද ඒක ගැනත් පොඩ්ඩක් හිතන්න නාය එම්බිරිසා මට හොඳේ හොඳටම එම්බිරිසා දැන් මම මේ වීඩියෝ එක කරාට තොර ඇරියා පේනවා ඇති දැන් ඊට පස්සේ අපි මෙතන තොර අරගමුද බෑනේ ඒක ඇරෙන්නේ නැහැ ඔයගොල්ලන්ට පේනවා ඇති
ඔයගොල්ලෝ ළඟට ගියාට ඒක පෙන්වන්නේ නැහැ දොර ඉන්නයි කියලා. ඒ යන ගමන් ඈතින් මේ බලන්නත් පුළුවන් හරිද? නිකන් ඩොට් එක මේ නිකන් බ්ලින්ක් වෙලා එනවා ආයිසරයක්. අපිට අතක් වගේ පෙන්නනවා එතකොට. එන්න සීන් එකක් නැහැ. අන්න අරය. ගෑණි ඉන්නා. ඔව් ඔව්. යාළුවෝ මෙසේජ් දානවා පේනවා ඇති. ගණන් ගන්න ඒවා. එතනින් රෙංග ගමු අපි. ඊළඟට අපි මේ පොත තියලා ඉවරලා තව දොරක් තියෙනවා. ඒකත් අරගමු උඩට ගිහිල්ලා. මෙතනින් ගිහිල්ලා එන්නේ ගන්න නෑ නේද? පේන්නට නෑ මචං. මොකෑ කරන්නේ? දැන් ග්‍රැනි ග්‍රෑන්පයි දෙන්නම එළිය හින්දා උඩට එන එක නෑ කියලා අපි හිතලා උඩට යමන් හරිද? මේක ගෙනහිල්ලා මෙතනින් තියන්න ඕනේ. හරිද? ඉබ්බා දුවන්න එපා. හරිද? බය වෙන්න එපා. ඉබ්බාම මෙන්න මේ දොර ඇරෙනවා. හරි? ඔය දොරෙන් අපිට යන්න තියෙනවා. මෙන්න මෙතනින් අපිට අම්මට සිරි වෙන්න ළඟටම ඇවිල්ලා යපු. ඕ. තා පොඩ්ඩෙන් කැලෙනවා මචං. ඔය සද්දෙට එන්න පුරුවන් උඩට. හරිද? යාර ගෑණි කෑ ගහන සද්දයක් නෙන්නේ. එතකොට මචං ග්‍රැනි එන්න පුරුවන්. ඇහුනොත් එනවා මචං. හරිද? කලින් හරි ඇහිලා වෙන්නේ නැති මේ දුවගෙන ආවේ කලින්. හරිද? යුනෝ තේරෙනවනේ. මිටි අරගන්න මිටි නෙමෙයි මේ ටික අරගෙන බිමට දදා කො නැද්ද? දැන් එන්න ඕන බෑ. අයියෝ. සද්ද කරාම එන්න ඕනේ. අන්න ආවා. අරු නැගිටලා. ඕකේ. දැන් ඌ උඩ ඉඳන් පල්ලෙහාට ආවා. යන්නේ දැන් අපිට උඩ තියෙන තව ඇණයක් ගලව ගන්න දංගලක් වගේ මේ සීන් එක. දංගලක් තමයි සීන් එකක් කිව්වට මේ දංගල ගලව ගන්න ඕනේ. එතනින් ගිහිල්ලා එද මේ නේද තිබ්බේ? මතකත් නැහැ ඔය තියෙන්නේ ඉතින්. හරියට. අඩෝ මේක නෙමෙයිද බං ඒ දංගල තිබ්බේ? අට්ටේ ඒ මට එතකොට මතකේ තිබ්බේ මොකද්ද? නෑ ඔතරින් මම දංගලක් ගන්න ඕනේ. ඒ වෙන්න බෑ. අඩෝ රට පැනලා වගේ තියෙන්නේ දැන් නා. කවන්නේ. අපි කතුර ගමු. හරි. එන්න දෙන්න මේ පැත්තේ. කො එන්නකෝ මේ. දෙන්නම එන්නකෝ. හරි අපි මිටි අරගෙන යන් ශනික පටස් උඩට. තම් මචං කෙලිනවා. හරිද? දැන් මාව දැක්කා කියන්නේ දෙන්නත් එක්ක උඩට එනවා. ඒ හින්දා අපේ වැඩ ටික ඉක්මනට ඉවර කරගන්න ඕනේ. ඔය දොරවල් අහන්න එපා. දොරවල් වැහෙන සද්දවලටත් එන්න පුරුවා. ඕකේ. මෙන්න මේකේ අපි ලී ටික ගලවමු. හරි දංගල් කපන්න තියෙනවා. ඒක තමයි මට මේ මතකයක් තිබ්බේ නෑ කියන්නේ මේ. දංගල් කපන්න තියෙනවා. අර කාර් එකේ මගේ මේ කාර් එක වැදලා තියෙන එක දංගල කපන්න ඕනේ. ඒක තමයි. මම මේ අද ගහලාද මේ රෙකෝඩ් කරන්නේ නැහැ කියලා මම කලින් වීඩියෝ වලත් කිව්වා. හරිද? දන්නේ නැත්තම් දැනගන්න. යද්දාම මෙතනින් කෝ අඩෝ වැටුන්නේ නේද? ග්‍රැනි නැත්තම් ඔළුවට මත අරින්න නේද? මට එහෙමත් හිතෙනවා. එතන එකක් කඩාවු මෙතනින් පල්ලෙහාට බයිමු. දොරව මේ කෙලිම පඩි පෙල්ල ඕනේ නැහැ ගයිස්. හරිද? ඔය වගේ තැන් අම්මට සෙටි අරු වෙනවා. වරි. රිංග අඩු රිං එන්නෙත් නෑ. තව ඔඩ්ඩෙන් අහුවෙනවා මචං. හරිද? දැක්කනේ වාසනාව මොකද්ද කියලා. තව ඔඩ්ඩෙන් කෙලිනවා මචං. හරිද? කෙලියනම් ඔයගොල්ලන්ට අද බලන්න වෙන්නේ කෑලි 4කට 5කට විතර. නෑ සෝරි 4කට විතර. දැන් මේකේ කෑලි 3ක් තියෙනවා. බිමට දාමු. මේ එකම තැන පොඩ්ඩක් මේ පස්සට ගිහිල්ලෙනවා වගේ සීන් එකක් ඇති සමහර තැන්වල. සමහර තැන්වල කියන්නේ කෑලි 3ක් ඇති. ඔයගොල්ලන්ට මීටර් උනාද දන්නේ. ඒක තමයි හේතුව. හරිද? මෙතෙන්ට ගිහිල්ලා අපි කාර් එකේ දංගල කපාගමු. නෑ නේද? හොරෙන් යන්න ඕන මචං. හොරේ. එයා හොර රහසේ කරන්න ඕන වැඩ. ඕකේ. මෙතනින් ගිහිල්ලා අපි දංගල කපමු. ආසි. ඔය දෙන්නේ. දංගල නෙමෙයි ඒක ලණුවක් වගේ එකක් තමයි. බට් ඒක දංගලක්. හරිද? හරියට හරි. බලපන් මගේ කාර් එකත් උස්සලානේ. අපි ග්‍රැනි හැබැයි
අවුලකුත් නෑ නේද බෑ. අපි ග්‍රැනීගේ කීයක් ඒ උත්සන් ගියාද? පළවෙනි එකේ කාර් එකක් උත්සන් ගියා අපි. දෙවැනියට අපි හෙලිකොප්ටරයකින් ගියා. තුන්වෙනියට කෝච්චියක උත්සන් ගියානේ බෑ. එහෙම බැලුවොත් ඉතින් ග්‍රැනීමයි කාර් එක උත්සව එක සාධාරණයි. මෙන්න දංගලක් කපා ගන්න ඕනේ. ඒ තමයි මං කිව්වේ මෙතනත් දංගලක් තියෙනවා මචං කපන්න තියෙනවා කියලා. කියන්නේ මගේ මතකේ නැති වෙන්නේ නැහැ. කාර් එකේ යතුරු ඕකේ. දැන් අපිට ගේම් එක ඉවර කරලා යත හැකි. ඊට කලින් මචං අපිට සුපිරි වැඩක් තියෙනවා කරන්න. හරිද? මට තුවක්කුව හම්බුණාද බෑ. අන්න එන අර ගෝතය එනවා. මේක හිතා ගන්න බැරි විදියට අවසාන වෙන්නේ. ඔයගොල්ලෝ හින්දා අන්තිම වෙනකම් බලන්න. මට තුවක්කුව ආවේ තියෙන්නේ බම්බඩු. කනේ දැන් මචං ඔයගොල්ලන්ට මෙතනින් ගේම් එක ඉවර කරලා යන්නත් පුළුවන්. හරිද? ඉතින් සෝරි කාර් එකේ යතුරු නෙමෙයි මචං මේක කාර් එකේ යතුරු අපි හොයන්න ඕන ආයිසරයක්. දැන් මචං අපිට කාර් එකේ පැනලා යන්නත් පුළුවන්. කාර් එකේ යතුරු හොයන්න නැති සීන් එකක් තියෙනවා. ඒක හරියට මතක නැහැ. මං හෙව්වද කියලා මතක නැහැ මට. මේක අරගමු. දැන් මචං මේකෙන් තියෙන සුපිරි වැඩක් කරන්න. ඔයගොල්ලන්ට කාර් එකේ පැනලා යනවට වැඩිය හොඳ දෙයක් කරත හැකි මේකේ. ඕකේ. අම්මට සිරි දැක්කනේ. දම්පාට ලෝකයක්. ඕකේ. මේක බුලට් ඉවර වෙන්නේ නැහැ. ඒ තමයි කියන්න සතුටුම ආරංචිය. දැන් වරෙන්කෝ. ගණීව අද දම්පාට කරලා ගන්නවා. ග්‍රැනි සුදුනේ නගින එන්නේ වරේ. දෙන්න මෙන්න. මට සිරි. අන්න ග්‍රැනි විසික්කුණා නේද? ඕකේ. උඹත් වරේ. අරු බය වුණා. කෝ මේ වරෙන් උඹ. කොහෙද යන්නේ? අන්න එහෙම. අම්මට ඌ උඩින් ගියා බා. වාසිය. දැන් අපිට තව පොඩි වැඩ වගේක් තියෙනවා. මේ පොත ගිහිල්ලා දාගමු. මේකත් ඕනේ අපිට. ඔයගලන්ට කාර් එක ළඟට යන්නත් පුළුවන්. නැත්නම් අතන අපිට කඩාගත්ත තෙන් මේ බිමට දාන්න පුළුවන්. මම ඉතින් ලේසි ඉන්න මෙතෙන්ට දාගන්න. මෙතනින් ගිහලා දාගන්න අපි අර වාහනේ නෙමෙයි ස්ලැබ් එකක් කැඩුවානේ. දැන් අපි පල්ලෙහාට අර කවුලුවක් වගේ එක. අන්න අතර නෙමෙයි. තව ඉස්සරහනේ. සෝරි පොඩ්ඩක් වැරදුනා. ඒ පැත්තේ යන්න. අර තියෙන්නේ ඔයගලන්ට පේන ඇති කවුලුව. එතනින් අපිට බිමට දාගන්නත් පුළුවන්. මෙතෙන් දාගන්නත් පුළුවන්. ඕකේ. මම මෙතනින් දාන්න බිමට දැන් අපි ගන්න එක අරගෙන පොඩි සෙල්ලමක් කරමු. ඕකේ. අන්න කොහෙද මන් දාලා පොඩ්ඩක් මතක නැති සීන් එකක් තියෙනවා. පොත ගත්ත දැනනේ. හරිද? දිලිසි බෙබලි. දැන් මචං අපි ග්‍රැනිත් එක පොඩි සෙල්ලමක් කරමු. ඕකේ. ග්‍රැනි ඇහැරලා දන්නේ විනාඩි කමාර බුදි කියලා කිව්වා. අපි 100යි ග්‍රැනි එක හොඳ සෙල්ලමක් කරමු දැන් මචං. හරිද? දැන් අපේ සෙල්ලම් ගන්න එයාට තියන්න බෑ මචං. ඉතින් ගණන් ගන්න එපා. හරි. ඔයගොල්ලන් ඩ්‍රොප් කරන්නත් පුරුවන්. ඔයගොල්ලන්ට පේන ඇති උතනින්. අන්න ඉන්න දෙන්න. හරිද? ගණී උඩින් ගියා මචං. තායි ගත්තිය. ගණී එහාට මෙහාට පයින්නවා. ඕකේ. වව්. හැබැයි මචං මේව මදි නේද? අපි ග්‍රැනි මේ අපිට කරපුවට මේව මදි බං. අපි 100ට තියමු. මෙතෙන්ට තව එකක් තියලා. ඕකේ. තව එකක් තියමු. දැන් 100ට තියමු එක. යනවා ආකාරේ අවසානයි ප්‍රේමාදරේ ඉරවු කුළු මිදුනා මාදරේ පියඹා. අඩෝ මං එහෙම දෙයක් නම් බලාපොරොත්තු උනේ නැහැ. ඕකේ. අපි ඉතින් දැන් කාර් එකෙන් යන්න. ඔයිට වඩා දෙයක් කරන්න හොඳ නෑ නේද? වයසට උන්දලා දෙන්න පවුන ඉතින්. මම හිතන්නේ මේක වෙන්න ඕනේ මේ ග්‍රැනි ගේම් එකේ ආපු අන්තිම ගේම් එක. ඔව් එහෙම වෙන්න ඕනේ. මේ ගහපු ගහිල්ලට මචං මේ පත්තු බඳින්න වෙන අවුරුද්දක්වත් යනකම් වෙන්න බෑ නැත්තම්. යකෝ ග්‍රැනිට මම මේකෙන් කී සැරයක් තිබ්බද? ග්‍රෑම් පවුඩින් ගිහිල්ලා බිමට වැටුණා. යකෝ ඔහොම වෙලත් ඉතින් මේ නයිට්ලා ඉන්නවනම් මොනවා කරන්න බැරිද නැද්ද බං? දැන් අපි අපේ අර මෝඩයා ගෙන්න ගමු. මෝඩයා ඉන්නේ නැද්ද? අඩ කොහොම එකක් මේ එන්නකෝ. කෝයා මට ඉවර කරලා ගෙදර යන්න ඕනේ. බලන්නකෝ ඉතින් මේත් ඕන වෙලාවට නෑනේ. එක තට්ටුව දැම්ම ගමන් පටස් කාලේ එන්න ඕනේ. එහෙමනේ.
මුන්ඩියා රජයේ සේවකයෝ වගේ බෑ බලන්න ඉතින් අයියෝ කොහොමේ යකා නෑ වගේ නේද ඌට තියපු පාර අර දෙන්නට තියෙනවා දැකලා මූ බය වෙලා මං හිතන්නේ එම සීන් එකක් තියෙනවා මචං ඕකේ එන ගොබ්බේ එනවා මෙහෙරි අම්මට දෙවි ඌත් ගියා නේද ඌ බීත්තියේ බං අඩෝ අනේ ඌ ඔරලෝසුයි සෝරි මචං වරදක් කරත් සිතකින් නොවේ ඉතින් හොඳේ දැන් අපි උඩට ආවා ඕකේ දැන් නම් ඉවර කළා ගෙදර යන්න ඕන මට නම් දැන් ඇති වෙලා තියෙන්නේ ඕකේ තව එක ගේම් එකක්වත් මං ගහන්න මේ රෙකෝඩ් කරන්න ඕනේ නැත්නම් හරියන්නේ හෙට පන්දි නැත්නම් මට හෙට ඉවරයක් කරන්න බෑ හෙට ඉවරයක් නෙවෙයි හෙට කරන්න බෑ ආකාරයේ යතුරු හම්බුණා ඕකේ දැන් අපිට ගෙදර යන්න පුළුවන් ඕකේ අර විදියට ඕගොල්ලන්ට මේ ඔතරින් මේ අර තුවක්කුව ගත්තා ශනික යතුරු ගත්තා ගෙදර යන්නත් පුළුවන් හරිද මම ගේමින් සනා මචං ඉතින් මේ වගේ අතල්ලයක් ගන්න නැතුව මොනවා කරන්න බැරිද දැන් මචං කාර් එක ගත්තා අපි ගෙදර ගියා ඔක්කොටම කලින් මෙන්න මේ පියුස් එක දාගෙන ඉන්න ඕනේ මේක මචං මං කලින් හිතුවේ පොතක් කියලා නෑ මේක තමයි පියුස් එක හරිද මේක දැම්මා දොර ඇරියා ඕකේ දැම්මා අඩ දොර ඇරෙන්නේ නැද්ද මං හිතුවේ දොර ඇරෙනවයි කියලා එහෙනම් මොකටද බං ඒක අපි දැම්මේ අපිට දොර කඩන් යන්න තියෙනවනේ යතර කොහෙද ඉන්නේ දැන් ඉතින් අපිට බය වෙන්න දෙයක් නැහැ තා විනාඩි එකමාරකට අඩු කාලයක් තියෙන්නේ අඩු කාලයක් කියන්නේ මේක දාගන්න මේක ආයි දාන්න ඕනේ ඔයගොල්ලන්ට මතක ඇති අපි මේක දැම්මා ඒක දැම්මම තමයි අර දොරත් ඇරෙන්නේ ඕකේ ඒක තමයි අතන පියුස් එකක් දාන්න ඕනේ නේද සෝරි අන්න ඉතින් මේ විදිහට අපි ග්‍රැනි 4 ඉවර කරා ග්‍රැනි අන්තිම පාර්ට් එකත් ඉවර වුණා ඉතින් අරුට වැදිච්ච පාර තාම නිදි මං හිතන්නේ අම්මට දෙන්නේ මොකක්ද ඒ උනේ අඩෝ යෝ ඒ වංචාවක් කරා ඒක නම් බලු වැඩේ අර වයසක ජෝඩුවට පොඩ්ඩක් පාඩු ඉන්න දෙන්නෙම නෑනේ බං මමත් පාඩු ඉන්න දෙන්නේ නෑ උඹලත් පාඩු ඉන්න දෙන්නේ නෑ එන්ඩ් කියලා වැටෙනවා හරි ඉතින් ඔය විදිහට අද අපේ ගේම් එක ඉවර වෙනවා ඉතින් ග්‍රැනි 4 විදිහට අපි මැරතන් එක තාම ඉවර නෑ මචං ඉතින් තාම 22 වෙනි දවසේ ඕකේ තව දවස් 8ක් තියෙනවා ඉස්සරහට ගේන්න ඉන්න ගේම්ස් ගැන අපි පස්සේ කතා කරමු ඉතින් තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම ඔකේ සබ්ස්ක්‍රයිබ් කරන්න එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ඔල් ප්‍රෙස් කරලා තියාගන්න ලයික් එකකුත් දාන්න ඉතින් පළවෙනි කමෙන්ට් එකකුත් දාන්න මොනවා හරි ඉතින් අදට ගිහින් එන්නම් මගේ යාළුවෝ හැමෝටම ජය වේවා බයි